ඇත්තටම පවතින දෙයක් තියෙනවා නම් ඒක මුළු විශ්වයටම පොදු වෙන්න ඕන. මොකටද පොදු වෙන්න ඕන? මුළු විශ්වයටම පොදු එක පුද්ගලයෙකුට, එක ජාතියකට, එක ආගමකට, එක ලෝකයකට, එක රටකට පොදු දෙයක් නෙවෙයි. ඒක යුනිවර්සල් ට්‍රුත් එකක් වෙන්න ඕන. එහෙනම් ඒක විශ්ව සත්‍යතාවයක් වෙන්න ඕන. මෙන්න මේ විශ්ව සත්‍යතාව හොයාගෙන යන ගමනක ආරම්භයක් තමයි. එහෙනම් අපිට දකින්න තියෙන දේවල්, අපිට පේන්න තියෙන දේවල්, අපිට අහන්න තියෙන දේවල් තවත් දුරටත් කඩන්න පුළුවන් ඕන දෙයක් කියන්න. සත්‍ය දැන් මේක අහගෙන දිනා පරම සත්‍ය කිව්වොත් කඩන්න බෑ. ඒ අහපු නැති ඕනම දෙයක් කියන්න කඩලා පෙන්වන්න පුළුවන්. බෙදලා පෙන්වන්න පුළුවන්. තීන ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මෙන්න මේ දේශනාවට කියන මොනවද? ඒකාන්ත ඇත්ත උගන්වන දේශනාව. මොන දේශනාවද? ඒකාන්ත ඇත්ත. ඒකාන්ත ඇත්ත උගන්වන දේශනාවක්. මේක ධර්ම දේශනාවක් නෙවෙයි, ධර්මය ඉගැන්වීම. අපි මේ කතා කරන්නේ ඒකාන්ත ඇත්ත ගැන. ඒකාන්ත ඇත්ත සොයා. ඊළඟට මේකට කියන්න පුළුවන් තවත් වචන විශ්ව සත්‍යතාව. මොනවද? විශ්ව සත්‍යතාව ගැන ඇති කරගන්නා වූ කතිකාවතක්. මෙන්න මේකට කියන ලස්සන වචනේ තමයි මොකද්ද? පරමාර්ථ ධර්ම. මොන ධර්මද? පරමාර්ථ ධර්ම. පරම ඇත්ත ගැන පිළිබඳ ඉගෙන ගැනීමක්. පරම ඇත්ත කියලා කියන්නේ මොකද්ද? ඊට එහා ඇත්තක් නැහැ. තවදුරටත් පරම ඇත්තක් තුල තියෙන ලක්ෂණ මොනවද? කඩන්න බැරි වෙන්න ඕන, බෙදන්න බැරි වෙන්න ඕන, බිඳින්න බැරි වෙන්න ඕන. එහෙම දේවල් තියෙනවද පින්නතුනි? එහෙම දේවල් තියෙනවා. ඒව හොයාගත්තේ කවුද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒකට පින්නතුනි ඒ සොයා ගැනීම ගැන ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් ඒ ගැන බය වෙන්න එපා. ලෝකේ පරම ඇත්ත ගොඩාක් නැහැ. දැන් ගෙවල් දොරවල් ගොඩක් තියුණාට, රටවල් ගොඩක් තියුණාට, ජාතීන් ගොඩක් හිටියට, ආගම් ගොඩක් තියුණාට පින්නතුනි පරම ඇත්ත ගොඩක් නෑ. මේ පින්නතුන්ට මේ ඉගෙන ගන්නකොට අවසන් වෙන්නේ පරම ඇත්ත 82ක් විතරයි ලෝකේ තියෙන. කීයද තියෙන්නේ? 82යි ගන්නන්න. ඒක කටපාඩම් කරන්න දෙයක් නෑ, මතක තියාගන්න දෙයක් නෑ කියලා.